ඔන්න ඉතින් අද මාත් එක්ක ඉන්නවා අයන්. ඉතින් එයා තමයි මෙන්න මේ 1000cc රෙජිස්ටර් 2019 R1 බයික් එකේ ඕන. ඉතින් කොහමද අයන්? ඉතින් මට මතක විදිහට අයන් ගාව කලින් තිබුණෙත් රෙජිස්ටර් R1 බයික් එකක්ම තමයි. එහෙම නේද? ඔව් 2009 එකේ ආපු රෙඩ් ෆ්‍රේම් R1 එකක් තිබ්බේ කලින් මක් ගාව තමයි. ඔව් මම මේ වීඩියෝ ක්ලිප් එකකුත් දාන්නම් ඔයාලට බලන්න. ඉතින් එහෙනම් අයන් මගේ පළවෙනි ප්‍රශ්නේ. ඔයා ඔච්චරම ඇයි R1 බයික්ස් වලට කැමති? ඉස්සෙල්ලාම ගත්තොත් මේකේ බොඩි කිට් එක මම ගොඩක්ම කැමති මට. ඔච්චර බයික්ස් තියෙන H2 අනම් මනම් ඒත් මගේ වැඩිම මගේ ආසාවගේ R1 වලට තමයි. මේ බයික් එකේ තව මම කැමතිම දෙයක් තමයි මේකේ තියෙන exhaust sound එක. ඒ කතාව ගැන කියනවා නම් ඇත්තටම මගේ personal favorite exhaust sound එකක් තමයි Yamaha R1 කියන්නේ. ඉතින් මම මගේ වීඩියෝස් වලත් කියලා ඉතින් අපි දැන් ඉන්නේ 2025 එකේ. ඒකට 2025 එක වෙනකොට ඔයාගේ තියෙන most favorite dream bike එක මොකක්ද? So දැන්ට මගේ කොහොමද ටාගට් එක තමයි R1 M එක ගන්න එක. පස්සේ කොහොම හරි ඉස්සරහට මම කොහොමදත් ඒ කාලේ ඒ year කෙන S1000 RR එක මම අනිවාර්යෙන් ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු 2026 දී ගත්ත කියලා. ඔයා කියන්නේ 2026 දී එන latest S1000 RR ගන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝස් වල කිව්වාගේම තමයි ගොඩක්ම ස්මූත්නස් එක පැත්තෙන් වැඩි සහ එයාලගේ කාර් වගේම එයාලගේ බයික්ස් උත් එයාලා ඩිසයින් කරන. ඉතින් S1000 RR කියන්නේ වෙනම අයිකනික් බයික් జాතියක්. ඉතින් ඒත් එක්කම අපි දැන් මොකම ඊළඟ මගේ අවසානම ප්‍රශ්නෙට ආවොත් ඉතින් මේ වගේ රෙජිස්ටර් 2019 R1 බයික් එක ඕන කෙනෙක් විදිහට අයන් ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ වගේ බයික් එකක් ලංකාවේ තාමත් රෙජිස්ටර් කරන්න දෙන්නේ නැති එක ගැන. ඇත්තටම කිව්වොත් ඉතින් කනගාටුයි. මග කලින්කුත් තිබ්බේ රෙජිස්ටර්ඩ් R1 එකක්. බ්‍රේකින් පැත්තද, හැන්ඩ්ලින් පැත්තද, පර්ෆෝමන්ස් පැත්තද හැම පැත්තෙම ඉතින් ආයි টপ නොච්. ඉතින් ඔව් ඒ කියව කතාව හරියටම හරි. මේ වගේ බයික්ස් වල බ්‍රේකින් අපි ගත්තොත් සේෆ්ටි එක හැම පැත්තකින්ම මේ බයික්ස් තරම හොඳයි. ඔයාලට මේ බයික්ස් හොඳට පදින්න පුළුවන් කෙනෙක් නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ බයික් එක පාර අරන් යන්න පුළුවන්. ඉතින් අයන් thank you so much. අද අපිට මේ බයික් එක මේ විදිහට රිවිව් කරන්න දුන්නට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ළඟදිම රෙජිස්ට්‍රේෂන් ලංකාවේ දෙන්න කියලා. ඉතින් ඒක මම අයන් ඇතුළු අපේ මේ මුළු බයික් කමියුනිටි එකේම ලොකුම රික්වෙස්ට් එක ලංකාවේ පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ට්‍රේෂන් දෙන්න. මොකද දියුණු වෙන රටක අනිවාර්යෙන්ම මේ වගේ ටෙක්නොලොජි එකේ බයික්ස් තියෙන්න ඕනි. මොකද මේ ටෙක්නොලොජි එකේ බයික්ස් අනිත් හැම රටකම තියෙනවා. මම දන්න තරමින් මම කරපු රිසර්ච් වලට අනුව ලංකාවේ තමයි ගොඩක්ම මේ බයික්ස් කිසිම දෙයක් 450 වලින් රෙජිස්ටර් ගන්න දෙන්නේ නැත්තේ. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්න නම් thank you so much අයන්. අපි ආයේ හොඳ වීඩියෝ එකකින් සෙට් වෙමු.